ඔය මේ අර්චුනා ඔයා මාර චූර්ණයක් ගත්ත ගිහිල්ලා අලිමංකඩ ලුණු ෆැක්ටරිය වෙහිච්ච වෙලා මොකද්ද ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හදුවා මේගොල්ලෝ. හදලා මේගොල්ලෝ කියනවා මොකද්ද? එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න. හරිද? මං කියන්න. ඒගොල්ලෝ කියනවා හරිද? මේගොල්ලෝ ගිහිල්ලා කිව්වේ මොකද දන්නද? උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. මාර ලුණු උතුරේ ලුණු අලිමංකඩ ලුණු උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. හරිද? ඒක තමයි උතුරේ ලුණු දකුණේ ලුණු කියලා ලුණු නෑ බොස්. හරිද? රටේ ලුණු තියෙන්නේ. ඔයාලට උතුරේ ලුණු දකුණේ ලුණු තිබ්බනම් ඒවා ඒ කාලේ තියාගන්න. දැන් නෑ ඒවා. හරිද? අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියන්නේ. ඔයාලා ඒ කාලේ හදාගත්ත ප්‍රභාකරන්ගේ ලුණු ඒවා නෑ දැන්. හරිද? උතුරේ ලුණු දකුණේ යන්න එපා කියලා කිව්වා. ඒගොල්ලන්ට බොරු පොරොන්දු දුන්නා. මම හැන්සාඩ් වාර්තාවට අතුල් කරනවා සම්පූර්ණ සාකච්ඡාවේ වාර්තා. අලිමංකඩ අපි ලුණු හැදුවා. 2012 ඉඳලා ඔය පුත්තලම සෝල්ට් එකේ තිබුණා රජ ලුණු කියලා නමක්. ඒක මේ අපි හදාගත්ත යන්නේ නෙමෙයි ඒ කාලේ තිබිච්ච එකක්. අපි ඒක වෙනස් කරා ඇත්තටම. රජ ලුණු කියලා ලුණු නෑනේ. අලිමංකඩ නම් අලිමංකඩ ලුණු, මන්තායි ලුණු. සෝල්ට්. එතකොට අපි ඒක වෙනස් කරා. වෙනස් කරලා මේක හැදුවට පස්සේ මෙයා ගිහිල්ලා කියනවා රජ ලුණු ශ්‍රී ලංකාවේ රජුරුවන්ගේ ලුණු. මේ අනුර කුමාර රජුරුවන්ගේ ලුණු. අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා. හරිද? ඒවා තමයි හැදුවේ මෙයා ගිහිල්ලා. බොරු කිව්වා. අපි ඒගොල්ලන්ට දුන්නා EPF දෙනවා, travelling allowance දෙනවා, වාහනයක් දෙනවා, එන්න ගමන් පහසුකම් දෙනවා. ඒ සේවකයින්ට ප්‍රශ්නයක් නැහැ. අර්චුනා චූන් නැතුව වෙන්නේ නැතුව ඉන්නවකෝ. ඔයා පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් එහෙමයි, අලිමංකඩ ගිහිල්ලත් එහෙමයි. මේගොල්ලන්ට මාතෘකාවක් හැදුනොත් මන්ත්‍රීතුමා ඒක නියමයට අරගන්නවා. ගුටි කනවා ගිහිල්ලා හරිද? අලිමංකඩ මිනිස්සු ගහනවා යාට ගියොත් එහෙම. බොරු පච කරලා ඉවරයි. ඒක හින්දා ඒව තමයි මේකට හැදුවේ. ඒක මේ ලුණු වලින් චූන් වෙන කට්ටිය බලන්නකෝ. ඔයා චූන් වෙනවා ලුණු වලින් එක විදියකට පුත්තලේ මුස්ලිම් අයට කතා කරලා. අරයා චූන් වෙනවා තව විදියකට එහෙ කට්ටියට කතා කරලා මේවා උතුරේ ලුණු දකුණට එවන්න එපා කියලා. මම සතුරු වෙනවා මොකක්ද දන්නවද? ලුණු කර්මාන්තය ගැන මේ වගේ සාකච්ඡාවක් ඇති වෙච්ච එකට. කර්මාන්ත ඇමති හැටියට. හරිද? දිලිත් සතුරු වෙනවා තව විදියකට. එයා නයි පෙන්නනවා ලුණු වලට. හරිද? එහෙම නෙමෙයි තියෙන්නේ. නැත්නම් මේ වාහන ආනයන ගැන කතා කරන දවසේ ලුණු ගැන කතා කරන්නේ මොකද්ද? දැන් ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. මම මේ රටේ ජනතාවට කියනවා ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. වරායට ලුණු ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කඩවල වලට ලුණු වෙන එක. ඒක දවස් දෙක තුනකින් සිද්ධ වෙනවා. හරි හෙට ඉඳලා ඒක වෙනවා. මම ඉන්න වෙළඳාමතුමා ඉන්නවා. මේ ආණ්ඩුව වගේ කියනවා. තේරුණාද? දැන් ඊළඟට තව මොකෙක් හරි නයි පැටියක් හොයා ගන්න දැන්. ලුණු ඉවරයි දැන්. ඊළඟට මාධ්‍ය හොයාගන්න ගැරඩියක් හොයාගන්න වෙනවා. හරිද? ඒකින්ද ප්‍රශ්නයක් නැතිව ප්‍රශ්න හදන්න එපා. පාර්ලිමේන්තුවේ කාලේ කන්නත් එපා. දවස් 3ක් මේ ලුණු ගැන කතා වුණා. දැන් ඇති. බොහොම ස්තුතියි.